එහෙනම් යාළුවනේ අද අපි බලමු කොහොමද අපේ Windows කම්පියුටර් එකට Affinity software එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. එහෙනම් අපි වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන Affinity කියලා ටයිප් කරගෙන සර්ච් කරාට පස්සේ අපිට මේ වගේ රිසල්ට් එකක් එනවා. එතන පෙන්නනවා මෙහෙම Affinity personal creative software free for everyone කියලා. ඒ ලින්ක් එකෙන් ගියාට පස්සේ දකුණු පැත්තේ උඩ කෙරවලේ පේනවා get Affinity කියලා. get Affinity ක්ලික් කරාට පස්සේ මෙතන අපිට පේනවා $0 මාක් එකත් එක free Affinity by Canva කියලා නෝටිස් එකක්. මෙතන තියෙන මේ sign up to download කියන එක ක්ලික් කරාට පස්සේ අපිට load වෙනවා sign in section එක. මෙතනින් කැමති method එකකට sign in වෙන්න පුළුවන්. මම Google option එක choose කරනවා. සාමාන්‍ය විදිහට Gmail එකේ log වුණාට පස්සේ අපිව Affinity download page එකට log වෙනවා. මෙතන Apple operating system එක වගේම Windows වලට හරියන download links තියෙනවා. මෙතන තියෙන drop down arrow එක ක්ලික් කරාම version 4ක් අපිට appear වෙනවා. මෙතන තියෙන second option එක ක්ලික් කරලා download කරගන්න පුළුවන් අපේ Windows operating system එකට හරියන Affinity software එක. software එක download වුණාට පස්සේ Affinity application file එක right click කරලා open කරගන්න පුළුවන්. open වුණාට පස්සේ installation path එකත් එක්කම installation button එක තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. installation button එක click කරාම Affinity software එක desktop එකට install වෙනවා. desktop එකට install වුණ Affinity software එක double click කරලා open කරගත්තම software එකේ මේ වගේ login window එකට open වෙනවා. login click කරාම open another tab button එකක් අපිට appear වෙනවා. ඒක ක්ලික් කරාම ආයෙමත් continue button එක ක්ලික් වෙනවා. අන්තිම ක්ලික් එක විදිහට උඩින් වෙන open button එක ක්ලික් කරාම අපිව මේ වගේ window එකට switch වෙලා පොඩි වෙලාවක් අරගෙන අපේ Affinity software එක load වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ මම අන්තිමේට කියන මේ කාරණාවත් හොඳට මතක තියාගන්න. ඔයාලා Google Gmail එකකින් log වෙනවා නම් Canva එකට sign in වෙලා තියෙන Gmail එකකින්ම Affinity software එකකට ඒ Gmail එකෙන්ම log වෙන්න. මොකද මේක Canva by Affinity free කියලා තමයි තියෙන්නේ. අද මම ඔයාලට කියලා දුන්නා Affinity software එක download කරගන්නේ කොහොමද, ඒකට sign in වෙන්නේ කොහොමද, ඒක Windows PC එකේ run කරගන්නේ කොහොමද කියලා. එහෙනම් මේ වීඩියෝ එක වටිනවා නම් like කරන්න, comment කරන්න, ඒ වගේම subscribe කරලා notification bell button එකත් all දාගන්න. නැවතත් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.